අයිබෝන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට එන වැල්පොලි ගණන් ලේසියෙන්ම හදන්න පුළුවන්. කෙටි ක්‍රමයෙන්. ඒ කියන්නේ කිසිම වගන්තියක් නැතුව. ගාන දිස්සේවි මිනිසෙකුට රුපියල් 5000ක් 110 වැල්පොලියට අවුරුදු දෙකකට ණයට දෙනවා. අවුරුදු දෙකේදී මෙයා ණයෙන් නිදහස් වෙන්න ගෙවිය යුතු මුළු මුදල කීයද? මෙතනදී හොඳට බලන්න ඕනි 110 කියලා තියෙන එක අපි කෙටි ක්‍රමයේ හදනකොට පුතා 100ට අර 110 එකතු වෙන්න ඕනේ. එතකොට 100න් 110 කියලා තමයි මේක ලියවෙන්න ඕනේ. අවුරුදු දෙකකට හින්දා 100ට 110 දෙකක් ලියවෙන්න ඕනේ. උදාහරණයකට 115 වැල් පොලියට කියන්නේ අවුරුදු දෙකකට. එතකොට 115 එකතු වෙනවා 115යි 100ට 115 දෙකයි. දැන් රටාව තේරෙන්නේ නැතිනේ. ගාන හදමු. 5000යි ණයට දුන්නේ. පොලිය 110යි. හැබැයි අවුරුදු දෙකයි. ඒතර අපි ලියන්නේ 100ට 110 ගුණ කිරීම 100ට 110යි. මේක හොඳට මතක තියාගන්න ලියන විදිය. දැන් කපන්නේ බිංදුවට බිංදුව බිංදුවට බිංදුව බිංදු දෙකකට බිංදු දෙක. ඔයාලා ලේසි 11 11න් ගුණ කරාම 121යි 50න් ගුණ කරා. මේ බිංදුව අකට දාන්න 5 වරක් එක 5යි 5 වරක් දෙක 10න් බිංදුව එකක් ඉතින් 6050යි. එතකොට මෙයා ණයෙන් නිදහස් වෙන්න ගෙවිය මුදල රුපියල් 6050යි. ඇහුවොත් පොලිය විතරක් ගෙවන්න ඕනේ කීයද කියලා? හරි ලේසි. 6050න් අර 5000 අඩු කරා. ඒක කීයද? 1050යි. රුපියල් 1050යි. දැන් හිතන්න යම් මුදලක් 110 පොලියට වැල් පොලියට අවුරුදු 3කට ගත්තා කියලා. ඒතර ඔයාලා හදන්න ඕන 100ට 110 ගුණ කිරීම 100ට 110 ගුණ කිරීම 100ට 110යි. මේක හරිම ලේසි ක්‍රමයක්. පැහැදිලිද? උදාහරණයක් විදිහට රුපියල් 20000ක මුදලක් 120 වැල් පොලියට අවුරුදු 3කට දෙනවා. එහෙනම් හදන්නේ කොහොමද? අර 20 100ට එකතු කරගන්න 100ට 120යි. 100ට 120යි. එහෙනම් 20000 ගුණ කිරීම 100ට 120 100ට 120 100ට 120 කියලා තුන් පාරක් ගුණ වෙනවා. 20000 ගුණ කිරීම 100ට 120 ගුණ කිරීම 100ට 120 ගුණ කිරීම 100ට 120. මේක සුළු කරගන්න පුළුවන් අපිට. පැහැදිලි. රයිට් අර වගන්ති ලියනවට වැඩිය තාමත් හරියම පහසු. ගෙවිය යුතු මුළු මුදල ඇහුවොත් මේ හදන ආකාරයට ගෙවිය යුතු මුළු මුදල එන්නේ. පොලිය ඇහුවොත් මේ ආපු මුදලින් අර මුල් මුදල අඩු කරගන්න. මේවට සාමාන්‍ය පෙළේ මේක ඇස්ලුවක් එන්න පුළුවන්. පැහැදිලිද? නිසා මේක මේ විදිහට කෙටි ක්‍රමයකින් හදලා බලන්න. ආයිබෝවන්.